ඕ ඇහෙනවද මාව? අර ඇහෙනවා. අපිට කතා කරන්න මේ පුළුවන්ද? උත්ත උඹට ඊයේ ගත්ත මන් දන්නේ නැහැ බං උඹලත් අනේ මන් දන්නේ නැහැ. හරි හරි චාට් වෙන්න හොඳ වෙන්න කතා මන් කරන්න දන්නේ නැහැ බං උත්ත මම කියන දේ එකටවත් point තේරෙන්නේ නැහැ මචං හරිද සරා ඔබ මොකක්ද මේ කියන්නේ කීපම් මට ඔක්කොම ඉස්සෙල්ලා ඔබ කියන point එක කියව මම කියන්නේ මචං හරිද දැන් උඹට මම ඔගේ සීනියර් කියන්නේ මොඩරේටර් උඹ දුන්නා උඹ ඉන්නේ හරි ඔළුවෙන්ද යන්නේ ලොකු කමෙන්ද යන්නේ උඹට පිස්සුද මුල මතක නැද්ද හොත්තෝ කැරියට මම එහෙම එකද උඹට මුල මතක නැද්ද උඹ දැන් උඹට මුල උඹ මතක ඔහොම නැද්ද කතා කියලා කරන්න එපා සර හරිද උඹ හරි උඹ මං කියන එක අහපන්කෝ හරිද මේමයි හරි හරිද අපි සර්වර් එකට මොනවද කරලා තියෙන්නේ කියපන් හරිද උඹලා ඉන්න කරින් අපි ඩිවයින් එක කරේ හරිද උඹලා ඉන්න කරින් අපි ඩිවයින් එක කරේ උඹලා මචං RP ගහන්න කලින් අපි RP ගහන්න ගත්තේ හරිද උඹලා මේ උඹේ ඕව අහන්න නම් ගත්තේ මචං මට කතා කරන්න එපා මට ආස නැහැ හරිද මං ආස නැහැ මචං හරිද උඹ ඇඩ්මින් කෙනෙක් නේද ඇයි උඹ ටිකට් එකක් ඕපන් කරන්නේ ඇඩ්මින් කෙනෙක් වෙලා සර්වර් එකේ ඉතින් මචං මම උඹට ඊයේ කතා කරා මං කේස්ට WhatsApp ඉතින් බා උඹට බලපන් මං DM දාලා නැද්ද උඹට මං කෝල් ගත්තාද ඊයේ කේස්ට මං බලපන් WhatsApp page ගත්තා හරිද ඉතින් මං කේස්ට උඹට තියෙන මට උඹලත් එක මචං කිසිම හේට් නැහැ හරිද කිසිම හේට් නැහැ මම දෙයක් දෙන එකද ප්ලේයර්ස් වලට දෙයක් දෙන එකද උඹලා තියෙන හේට් එක නෑ නෑ මචං නෑ උත්තර කාටවත් හේට් එක නෑ මට ඩිල්ලටයි බොබෝටයි ටෙහාන්ටයි ඒ උඹලා ඉන්න සෙට් එකට මේ අපි මචං ආපු දවසේ ඉතින් හිතන් ඉන්න විදිය මචං හිතන් ඉන්න විදිය නෙමෙයි බං උඹලා හැසිරෙන විදිය බං ඕන පොඩි එකෙක් තේරෙනවා බං ඉතින් මම අයි බං උඹලට හෙට ඩිවයින් එකේ ඇනවුන්ස්මන්ට් එකක් දාමු වේප් එක තියෙනවද නැද්ද කියලා හරිද කැමති උන් වෝට් කරන්න කියපන් නැතිව වෝට් කරන්න බලමු මේ අහපන් බලමුද කවුද වෝට් කරන්නේ තරංගයක් නෑ සර හරිද ඔබ මං කියන එක අහපන්කෝ තරංගයක් නෑ හරිද යකෝ මං හැමතිස්සෙම ඔබ උඹලා කරන වේප් එක මම මේ උඹට බයිනෝ නෙමෙයි බං හරිද මම කතා කරන විදිය හරිද උඹලා අපි සර්වර් එකට හරි අපි සර්වර් එකෙන් බෑක් වෙලා හිටියේ හරිද කේස්ලා සර්වර් එක කේස් විකුණා කියලා දන්නවා සර්වර් එක බචං ඌ පට්ට ආදරේ මේ නමට මචං ඌ ඩිවයින් කියන නම හදලා තියෙන්නේ හරි ඌ මාත් එක්කත් මචං වන්දනාවක් ගැන කතා කරලා තියෙනවා හරි ඒකට මචං උඹලා මට කියන්න ඉවර ගන්න දීපන් හරිද අපිට මේ ඩිවයින් එක ෆක් කරන්න ඕන අපි මීට කලින් කරලා බං අපිට එහෙම කරන්නේ නැහැ අපි යකෝ අපි මෙතන හැදිච්චේ උන් බං හරිද අපි යුනිටි එකෙන් පටන් අරන් මචං යුනිටි නෙමෙයි සෙලෙන්ඩිප් එකෙන් පටන් අරන් අන්තිමට ඩිවයින් එකෙන් ඉවරෙච්චේ උන් බං හරිද අපි මේ කියන නමට පට්ට ආදරේ බං උඹලටත් වැඩි ආදරේ හරිද උඹලට වැඩි කැරි ආදරේ ඒක මට තේරෙනවා උඹලා ඔය කරන කැරි වැඩ මේ ආපන් උඹලා ඔය කැරි වැඩ කරන උඹලා දන්නවද කොච්චර කැරි වැඩක්ද කරන්න කියලා උඹලා හරිද ඒත් අපි සර්වර් එකේ ඉන්නවා මොකද අපි ඩිවයින් එකේ තියෙන ආදරේට බං හරිද අපිට ප්ලේයර්ස්ලා කියන උඹලා යන්න එපා කියලා යක්කෝ අපි දවස් දෙකයි සර්වර් එකේ රේස් දැම්මේ නැත්තේ ප්ලේයර්ස් මචං මම ජීවිතේට මම ජීවිතේට මචං අපිට සර්වර් එකෙන් යවන්න මෙහෙමයි මචං මම දන්නේ අනිත් උන් කරන දේවල් හරිද ඔබ දන්නවනේ මම ඇක්ටිව් මොන අනිත් එක උඹලාගේ මට එහෙම යවන්න උඹට නෑ මං කියන එක පොඩ්ඩක් අහපන් චේරි හරිද උඹගේ බොබෝගේ කටේ තියෙන මොකද සර්වර් එකේ බින්දුවට හිටිය අපි ආන් පස්සේ තමයි 100ක් ගෙනාවේ කියලා මොකද්ද ඔය කතාව මොකද්ද ඔය කතාව ඒක තමයි හරි දැන් උඹලා සිලෝ සෙල්ලම් කරේ නැද්ද ලයිව් දාලා කියලා ඩිවෙන්ඩ් එක ඩේට් ඉතින් මචං ඒක කේස් එක උඹගේ ලින්ක් එක අරන් දාන්න නෑ ඒක මචං පොඩ්ඩක් ඉඳපන් ඒකේ රීසන් එක මම කියන්න ඒක එහෙම කරේ මචං රෝල් එකක් දුන්නාට පස්සේ මේ උඹලා මේ අලිපුකෙන්ද යන්නේ ඕක ඉන්නේ හැක්කුනේ මෙද කියපන් ඔය ඩිවෙන්ඩ් එකේ හැක්කුනේ මෙද ඉන්නේ මචං ඔබ ඔහම ඇග්‍රෙසිව් වෙලා කතා කරලා තරහ වැඩක් නෑ හරිද මට පුළුවන් කෑ ගහන්න එහෙම නෙවෙයි කේස් එක හරිද කෑ ගන්න පුළුවන් බව දන්න ඔබ කොල්ලෙක් නම් ඉතින් කෑ ගහපන් ඉතින් උඹට පොන් එකකින් දන්නේ උඹ කෑ ගන්න නෑ මචං මට එහෙම මේ ගේම් වොයිස් චේන්ජර් දාලා ඉන්න කොල්ල පස්සේ යන්නේ බොට තියෙන කැරි මාසානයක් උත්තෝ ඔබගේ ලයිව් එකක් බලන්න තියා හිතන්නේවත් නෑ පොන්න හුකන්නා